hello welcome back to my YouTube channel. එනවාද ඉතින් මාත් එක්ක පෙරහැරට යන්න ලෑස්ති වෙන්න. අද ටිකක් විශේෂ දවසක්. ඒකට හේතුව තමයි Teachers Day එක එදලා තියෙන්නේ අද දවසට. ඒ වගේම අද පොයේ දවස. අද මගේ classes දවසක් නෙමෙයි. හැබැයි අර පෙරහැර නිසා අපේ චූටි බබාලා ටික අද ක්ලාස් එකට ආවා. මේ බලන්නකෝ ඉතින් යාලා චූටි cute gift අරන් ඇවිල්ලා ටීචර්ට දෙන්න. අනේ මේ බලන්නකෝ ඉතින් එයාලගේ චූටි හිතවල කොච්චර ආදරයක් තියෙනවද කියලා. ඒ කියන්නේ ඇත්තටම ටීචර් කෙනෙක් පින් කරන්න ඕනේ මේ ආදරය ලබන්න. එයාලගේ කාලය වෙන් කරලා එයාලා අපි වෙනුවෙන්ම මේ වගේ දෙයක් හදන්න හිතනවා කියන එකම මාර දෙයක්. ඉතින් ඇත්තටම සතුටුයි මේ වගේ දෙයක් ඉතින් කවදාවත් අමතක වෙන්නෙත් නැහැ. අර එයා ඉතින් හදලා තිබ්බ චූටි මල වුණත් අර අපි වෙනුවෙන්ම හිතලා අපි වෙනුවෙන් වෙලාව වෙන් කරලා ඒ වගේ දෙයක් කරනවා කියන ඇත්තටම ගුරුවරයෙක් ලබන ලොකු ආසනාවක්. අපි දැන් ටිකෙන් ටික පොඩ්ඩොන්ව ලෑස්ති කරගෙන තමයි යන්නේ. ඉතින් දවල් 1ට විතර තමයි මේ. මොකද අපි හවස 6 වෙද්දී පෙරහැරට යන්න ඕනේ. ඒක නිසා අපි කලින්ම ලොකු පිරිසක් ඉන්න හින්දා කලින්ම ලෑස්ති ගන්න පටන් ගත්තා. ඒ අතරේ මට කෝල් එකක් ආවා gift එකක් එනවා කියලා. ඇත්තටම මම දන්නේ නැහැ කවුද එව්වේ කියලාවත් මොකක්ද දෙන්නේ කියලාවත්. මේක නම් ඇත්තටම සර්ප්‍රයිස්. මම මේක දෙරලාවෙත් දන්නේ නැහැ කවුද මේක දුන්නේ කියලා. බලන්නකෝ. අනේ ටීචර්ස් ඩේ එක දවසට මගේ හස්බන්ඩ්ටත් මම මතක් කළා. එයා තමයි මේ ෆ්ලවර් බොකේ ටික මට එවලා තියෙන්නේ. ඉතින් හරිම සතුටුයි. හිතන්න නැති වෙලාවක මේ වගේ gift ලැබෙද්දි හරිම සුවඳයි, හරිම ලස්සනයි. හරිම සතුටුයි. ඉතින් අපේ පන්තියේ චූටි මැඩම්ලා ටික මට අච්චාරුවෙකුත් හදලා ගෙනල්ලා දුන්නා. බලන්නකෝ ඒක ලස්සන කාමරංග එකයි අම්බරැල්ල එකයි. අම්මෝ මා රසයි. ඉතින් මේකට තමයි ජීවිතය කියන්නේ. හැමෝමත් එක්ක බෙදාගෙන මතක ගොඩාක් එකතු කරගෙන සතුටින් නිදහසේ ගෙවන මේ කාලයේ පුදුමාකාර නිදහසක් වගේම සතුටකින් තමයි මං ගෙවන්නේ. ඔන්න ඔය ආකාරයෙන් ඉතින් අච්චාරුවක වාෂ්ප වෙලා ගියා. අයියෝ. ඔන්න බත් කන්නයි යන්නේ. ඒක පළවෙනිම කෑම එක්කද්දි මට ඇත්තටම වීඩියෝ එකක් දාගන්න අමතකුණා. මේ අපේ ක්ලාස් එකේ අම්මලා කේක් එක කෑම හදාගෙන අපිට ගෙනල්ලා දුන්නා. ඉතින් කට්ටියත් එකම ෂෙයා කරගෙන කට්ටියත් එක්ක එකතු වෙලා අපි ලන්ච් එක ගන්න තමයි දැන් හදන්නේ. ඔන්න බලන්නකෝ ඒ අතර වෙන දේ අපි කෑම කකා ඉද්දි ඉතින් චූටි බබා එකදා ක්ලාසස් නිවාඩුයි මං කිව්වේ. එයාලා ගේ තියෙන මගේ ක්ලාස් එක ළඟමයි. එයාට ඇහිලා මං ක්ලාස් එකේ ඉන්නවා. එයා ටීචර්ස් ඩේ එකට ලස්සන gift එකක් අරගෙන ආවා. ඉතින් බලන්නකෝ මේකෙන් කොච්චර සතුටක්ද කියලා. තෑගි ලැබෙන එක නෙමෙයි සතුට කියලා කියන්නේ. එයාලගේ හිතවල අපි වෙනුවෙන් මෙච්චර ඉඩක් වෙන් වෙලා තියෙනවා කියලා දැනෙද්දි ඒක ලබන්න ඇත්තටම ගුරුවරයෙක් වෙන්න ඕනි. ආදරණීය ගුරුවරයෙක් වෙන්න ඕනි. අමුතුම හැඟීම. ඔන්න කතාවෙන් කතාව දැන් වෙලාවත් ලං වීගෙන එන්නේ. අපි දැන් හැමෝම එකතු වෙලා චූටි පැටවුන්ට ඇඳුම අඳින ගමන් තමයි ඉන්නේ. ඉතින් අපි මේකප් එකේ වැඩත් භාගයක් ඉවරයි. දැන් අපි කස්ටියුම් එක අඳින ගමන් තමයි ඉන්නේ. බලන්නකො හැමෝම සතුටින් විනෝදෙන් හැමෝම එකතු වෙලා හරියට වැඩ කරන විදිහ ලැහැස්ති වෙලා ඉවරයි. ඔන්න දැන් අපි හදන්නේ දේවාලෙට යන්න. මෙච්චර පොඩ්ඩු ටිකක් එක්ක දේවාලෙට නිකම්ම යන්න බෑනේ. අපි ඉතින් සින්දුවක් කියලා එන්ජොයි කරන ගමන් තමයි දේවාලෙට ගියේ. මේවා තමයි මතක. සමහර විට අද පෙරහැරට සම්බන්ධ වෙන ළමෙක්ට ලබන සැරේ වෙද්දී පෙරහැරට සම්බන්ධ වෙන්න බැරි වෙන්න පුළුවන්. එක්සෑම් තියෙනවා එක දේවල් නිසා. ඉතින් මේ වගේ මතකයක් ජීවිතයේ සමහර ළමයින්ට එක වතාවක් ලැබෙනවා වෙන්න පුළුවන්. මේ වගේ අත්දැකීමක්. ඉතින් ඒ ලැබෙන මොහොත උපරිමයේ විදින තමයි අපිට ඕනි උනේ. ඔන්න ඉතින් අපි දේවාලෙටත් ආවා. බලන්නකෝ අලුත් නුවර දේවාලේ තියෙන ලස්සන
පෙරහැර පටන් ගන්න ගමන් අපි ඉතින් ටිකක් රෙස්ට් එකේත් හිටියා. කනවා ඉවරයක් නැහැ. අචිනෝපේක්ෂා ඩාන්සිං ඇකඩමිය. මගේ ඩාන්සිං ඇකඩමියේ පුංචි පැටව් තමයි මේ නටන්නේ. ඉතින් එයාලා උඩරට ඩාන්ස් එකක් තමයි කරේ. බලන්නකො ඉතින් එයාලගේ ලස්සන ගොඩාක් දවස් ප්‍රැක්ටිස් කරේ නැහැ අපි. මොකද අපි සූදානම් වුණේ වෙන ඩාන්ස් එකකට. අපිට හදිස්සියේ තමයි මේ උඩරට නටුම කරන්න ඕනේ. ඉතින් අපි ලැබුණු කෙටි කාලෙක උපරිම සාධාරණයක් කරන්න මහන්සි වුණා. එයාලත් ගොඩාක් කැප වුණා. ගොඩාක් මහන්සි වුණා. ගොඩාක් බැනුම් ඇහුවා. ගොඩාක් කැඬුවා. බලන්නකො ඉතින් අන්තිමට අවුට්පුට් එක තමයි මේ තියෙන්නේ. ඔන්න ඔය විදිහට ඉතින් එදා දවස ගත වෙලා ගියා. මේ තියෙන්නේ ඊළඟ දවස. ඊළඟ දවසේ අපි කොහොමද ලෑස්ති වුනේ කියලා අපි දැන් බලමු. දැන් ඉතින් බලන්න බල ලිප්ස්ටික් එකකින් ෂැඩෝ එක දාන්නේ කියලා. මේ කලේ ගොඩාක් ලස්සනයි. රෑට ඉතින් ගොඩක් හයිලයිට් වෙලා පේන්න ඕන නිසා අපි හිතුවා මේ ලිප්ස්ටික් එකකින් අපි ෂැඩෝ එක දාලා බලමුද කියලා. ඒක ඉතින් හරි ගියා. එදා දවසේ නම් මම ගොඩාක් වීඩියෝස් ගත්තේ නැහැ. මොකද කලින් දවසේ මම හැමදේම වීඩියෝ කරලා වල් පෙන්නපු නිසා මම එදා දවසේ ගොඩාක් වීඩියෝස් ගත්තේ නැහැ. ඉතින් එදා දවසේ කස්ටියුම් එක පොඩක් චේන්ජ් කරා මම. පළවෙනි දවසේ හදපු කස්ටියුම් එක නෙවෙයි මේ තියෙන අපේ දෙවෙනි දවසේ අවුට්පුට් එක. ඉතින් ලස්සන සුන්දර අත්දැකීම් ගොඩාක් එක්ක ගොඩාක් ලස්සන මතක ගොඩාක් එක්ක ඔන්න ඉතින් එදා දවසේ අපේ පෙරහැර අත්දැකීම ගත වෙලා ගියේ මෙන්න මෙහෙමයි. දවස් 3 මම වීඩියෝස් දාගත්තේ නැහැ. හයිලයිට්ස් වීඩියෝස් ටික විතරක් මම ඔයාලට ෂෙයා කරගන්නම්. ඉතින් මේ තියෙන්නේ මට තිබුණා මීඩියා යුනිට් එකට වොයිස් කට් එකක් දෙන්න පෙරහැරේ පෙරමග. ඉතින් මේ තියෙන්නේ මේ වොයිස් කට් එක ඔයාලා ලයිව් එක බලුවා නම් ඒකත් දකින්න ඇති. ඉතින් ඔන්න ඔහම තමයි අපේ පෙරහැර අත්දැකීම ගත වෙලා ගියේ. මේ චූටි පැටවුන්ට හරිම එයාලා හරිම ආසාවෙන් තමයි එදා දවස ගත කරේ. ඉතින් ලස්සන අත්දැකීමක් තමයි මේ. මගේ පන්තියට මගේ channel එකට ආදරය කරන ඔයාලා හැමෝමත් එක්ක ඉතින් මට මේ දේවල් ෂෙයා කරගන්න හිතුණා. ඉතින් මගේ YouTube පවුලේ හැමෝමත් මම දන්නවා මේ වගේ පොඩ්ඩොන්ගේ දේවල් වලට ගොඩක් කැමතියි කියලා, ගොඩක් ආසාවෙන් බලනවා කියලා. ආයෙම දවසක මේ වගේ ලස්සන වීඩියෝ එකකින් එනකම් එහෙනම් මං ගිහින් එන්නම්. සතුටින් පරිස්සමෙන් ඉන්න. හැමෝටම ගොඩාරියක් ආදරෙයි.